පුතාලා හැමෝටම සුබ දවසක් වේවා පුතේ. මුලින්ම කියන්න ඕනේ පුතේ ඉංග්‍රීසි කියන්නේ අමාරු දෙයක් නෙමෙයි. ඔයාලා දිගටම මාත් එක්ක රැඳලා ඉන්න ඉංග්‍රීසි කියන්නේ මාරම ලේසි දෙයක්. පුතාට පියවරෙන් පියවර පුතේ ඉදිරියට මම පාඩම් ටික ගෙන එනවා මේ YouTube channel එක හරහා. දිගටම මාත් එක්ක රැඳී ඉන්න කියන මතක් කිරීම කරනවා. ඒ වගේම පුතේ අද වැඩි කතා කරන්නේ නැතුව අපි යම් වීඩියෝ එකට පුතාලා මම කියන්නේ කලින් වීඩියෝ ඉගෙන ගත්ත and කියන පාඩම අද උගන්වන්නේ පුතේ. ඒකට සම්බන්ධ the කියන කොටස ඔයාලා the දැකලා ඇති ඕන තරම්. the කියන පාඩම the කියන කොටස වාක්‍යයක මුලට එන අවස්ථාව ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි මේකේ පුතේ එක අවස්ථාවක් මම අද කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. right. එහෙනම් පුතේ අපි කලින් ඉගෙන ගත්තානේ and කියන එක and එකක්. එතකොට පුතේ and කියන එක කියන අදහස ගන්න නැත්නම් එකක් කියන අදහස ගන්න and භාවිතා කරනවා. හරි. එහෙනම් පුතේ book කියන්නේ පොතක්, pen කියන්නේ පෑනක්, chair කියන්නේ පුටුවක්, and කියන්නේ කූඹියෙක්, an elephant කියන්නේ අලියෙක්. දැන් හිතන්නම වෙනුවට n වෙනුවට පුතේ හරිය n වල the මුලට ආවා කියලා right. එහෙනම් the book. the book කියන එකේ තේරුම පුතේ මොකද්ද? මේ the දාන නිශ්චිත බව. ඒක දන්න බව කියන්නයි. එතකොට මෙතන තේරුම මේකත් එකක් තමයි. හැබැයි මෙතන තේරුම the book කියන්නේ පොත. ඒක පොත. අපි දන්නවා මේක පොතක් කියන එක. එතකොට the pen pen. එතකොට pen pen the pen pen right. ඊට පස්සේ chair පුටුවක් the chair පුටුව. එතකොට chair පුටුවක් the chair පුටුව. and කූඹියෙක් the and කියන්නේ කූඹිය. අපි දන්නවා මෙයා කූඹිය. එන මේ කූඹිය. the and කූඹිය right. and elephant අලියෙක්. the elephant කියන්නේ පුතේ අලියා right. පුතේ කොට the දාන්නේ නිශ්චිත බව දැනගන්නයි නම් cat පූසෙක් the cat පූසා. dog බල්ලෙක් the dog බල්ලා. man මිනිහෙක් the man මිනිහා. එන පුතේ the අපි දානවා දන්න බව හඟවන්න the මුලට දානවා වාක්‍ය මුලට. මේ the භාවිතා කරන එක අවස්ථාවක් පමණ. එහෙනම් පුතේ and the දන්නවා උතාලා දන්නවා and භාවිතා කරන එකක් කියන්නයි the කියන පදේ භාවිතා කරන අපි මේක දන්න බව කියන්නේ එතන එකක් කියන අදහස් තමයි තියෙන්නේ. එහෙනම් the book පොත, the pen pen, the chair පුටුව, the and කූඹියා, the elephant. එතකොට මේ the elephant අපි the elephant කියලා කියන the elephant අලියා. right. එහෙනම් පුතේ මෙන්න මේ ටික ඔයාලට මම පැහැදිලි ඇති and the right. එහෙනම් පුතේ මේ වගේ චූටි පාඩම් ඔයාලට මම දිගටම ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා රැඳී ඉන්න මගේ වීඩියෝ සමග හැමෝටම වෙන සුබ දවසක් වේවා.